සෙන්සිටිව් ටොපික් එකක් ගැන කතා කරන්න. 10 දෙනෙක් ගත්තොත් එහෙම 8 දෙනෙක් විතරම කියන්නේ අනේ මට තියෙන්නේ සෙන්සිටිව් ස්කින් එක. මේක ඇවිල්ලා රාඹුටන් ලීෆ් එකේ එක්ස්ට්‍රැක්ට් එක හරිම යුනික් ෆෝමියුලා එකක් තමයි මේක මේ මුළු රේන්ජ් එකම හදලා තියෙන්නේ. ස්කින් එක කියලා කියන්නේ වෙනමම ටොපික් එකක් අපිට පැය ගානක් කතා කරන්න පුළුවන්. සෙන්සිටිව් ටොපික් එකක් ගැන කතා කරන්න. සෙන්සිටිව් කියලා කිව්වට දැන් කට්ටිය හිතන්න එපා මේක මේ සීරියස් ටෝක් එකක් කියලා. අද අපි කතා කරන්න යන්නේ ස්කින් එකේ තියෙන සෙන්සිටිවිටි එක ගැන. ස්කින් එකේ සෙන්සිටිව් ගතිය තියෙන අයට ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් හොයන එක ටිකක් අමාරු වැඩක් නේද? අනිවාර්යයෙන්. මොකද මේ දවස්වල අපි 10 දෙනෙක් ගත්තොත් එහෙම 8 දෙනෙක් විතරම කියන්නේ අනේ මට තියෙන්නේ සෙන්සිටිව් ස්කින් එකක් කියලා. ඒකට ගොඩක් වෙලාවල් වලට ඉතින් අපි පාවිච්චි කරලා තියෙන ප්‍රොඩක්ට්ස් වෙන්න පුළුවන්. නැත්නම් ඒක ට්‍රීට්මන්ට්ස් වැඩිපුර කරලා වෙන්නත් පුළුවන් නේ. මම හිතන්නේ දැන් වැඩිපුරම ළමයි අර වයිට්නින් ප්‍රොඩක්ට්ස් ගන්නවා, ගැලපෙන්නේ නැති ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ගන්නවා. ඉතින් ඒක නිසා ස්කින් එක කොහොමද සෙන්සිටිව් වෙලා ඔටෝමැටිකලි. ගොඩක් වෙලාට ස්කින් බැරියර් එක ඩැමේජ් වුණාට පස්සේ තමයි ගොඩක් වෙලාට අර නෝමල් ස්කින් එකක් වුණත් ගොඩක් සෙන්සිටිව් ස්කින් එකක් බවට පත් වෙන්නේ. ඉතින් ඇත්තටම ඒ වගේ ස්කින් ටයිප් තියෙන කට්ටිය කරන ඊළඟ වැරද්ද තමයි අනේ මට මොනා ගෑවත් හරියන්නේ නැහැ. ඒක තමයි මුකුත්ම ගන්න නැහැ කියන එක. Oh, that's very wrong. අපි එතකොට අපේ ස්කින් එක සෙන්සිටිව් නම් කරන්න ඕන දේ ඇවිල්ලා අපේ ස්කින් එකට ගැළපෙනම විදිහේ ප්‍රොඩක්ට්ස් ටිකක් හොයාගෙන ඒ මොන ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්නත් කලින් අපි මොකද කරන්න ඕනේ? ටෙස්ට් කරන්න අනිවාර්යෙන් අපිට නම් කල්ලුත් කතා කරලා අනිවාර්යෙන්ම පැච් ටෙස්ට් එකක් නම් කරන්න ඕනේ. ඒක ඇත්තටම ඕනම කෙනෙක් කරන එක හොඳයිනේ. නැතිම ඕන ප්‍රොඩක්ට් එකක් නේ අලුතින් එන ප්‍රොඩක්ට් එකක් යූජුවලි කොහොමද පැච් ටෙස්ට් කරන්නේ? සාමාන්‍යයෙන් මම නම් කරන්නේ දැන් මගේ මූණෙම තමයි මම දෙයක් ඇප්ලයි කරන්නේ. මොකද ගොඩාක් දෙනෙක් පටල ගන්නවා කන පිටිපස්සේ නැත්නම් අතේ එහෙම ඇප්ලයි කරනවා. හැබැයි ගොඩක් වෙලාවට මම නම් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එකක් නම් අනිවාර්යයෙන්ම මම මගේ මූණේ තමයි ඇප්ලයි කරන්නේ. ෆේස් වොෂ් එකක් නම් සමහර අය එකත් හිතනවා ෆේස් වොෂ් එක ගාලා ටිකක් වෙලා තියන්න ඕනේ කියලා. එහෙම නෑ. ෆේස් වොෂ් එක පැච් එකකට ගාලා ඒක වොෂ් කරලා ඉවර වෙලා 24 hours ඉන්න ඕනේ. 24 hours එක හරියම හරියටම. ඔව් මොකද සමහර වෙලාවල් තියෙනවා සමහර ප්‍රොඩක්ට්ස් තියෙනවා ගාපු හැටියෙම කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ටිකක් වෙලා ගියාම නිකන් පහුවෙන්ද වගේ රියැක්ට් වෙන වෙලාවල් එනවා එතකොට. ඔව් අන්න ඒක තමයි. ඉතින් ඒක නිසා පැච් ටෙස්ට් එකක් කරනකොට අනිවාර්යයෙන්ම මම නම් මූණේ ඇප්ලයි කරන්නේ ඒත් එක්කම 24 hours විතර දීලා බලනවා. ඔයා කොහොමද කරන්නේ? ඔයාගේ මොකක් කර වෙත් එක්ක මට I can't take a risk on my face. මම usually ear එක behind තමයි ඕන ටෙස්ට් එකක් කරන්නේ. මොකද anyway ඒක sensitive නේ, so it matches ඔයාගේ hair product එකද face product දෙකටම behind your ear you can. ඉතින් 20 minutes to 24 hours අනිවාර්යයෙන්ම කරනවා. නැත්නම් මේ අලුත් product එකක් use කරන කාලේ you never know what happen. අනිවාර්යයෙන්. මොකද අනිත් එක දැන් අපි ඉන්න ඉන්ඩස්ට්‍රි එකත් එක්ක දැන් product reviewers ලා විදිහට අපි කොච්චර products අපි test out කරනවද? එතකොට එක එක products වල තියෙන දේවල් එක අපේ ස්කින් එක ගොඩක් වෙලාවට රියැක්ට් කරන්න chance එක වැඩි. ඒක නිසා පැච් ටෙස්ට් එකක් කරලම තමයි ඕන ප්‍රොඩක්ට් එකක් ටෙස්ට් අවුට් කරන්න පුළුවන් අපිට නේ. එතකොට ස්පෙෂලිම දැන් මේ අපි කතා කරන්නේ සෙන්සිටිව් ස්කින් එක ගැනනේ. චතු සෙන්සිටිව් ස්කින් එකේ ටයිප්ස් තියෙනවා නේද? like අපි හිතන්නේ just sensitive skin only. එහෙම නෑ නේද? oily sensitive, dry sensitive. Definitely. Combination also can be sensitive. ඒතර මට personally ඇත්තටම මේ හරි funny මට සමහර කාලවල මගේ skin sensitive. Yes. Why is that? Oh, I don't get it. I also don't get it. ඒ කියන්නේ ගොඩක් වෙලාවල් වලට මට හිතෙනවා අර හෝමෝන්ස් හින්දාද කියලා. ඒ කියන්නේ මාසේ සමහර දවස් තියෙනවා ස්කින් එක extremely sensitive, like extremely oily වෙනම එක්කෝ නැත්නම් සමහර දවස් වලට extremely dry වෙලා තියෙනවා. ස්කින් එක කියලා කියන්නේ වෙනමම ටොපික් එකක් අපිට පැය ගානක් කතා කරන්න පුළුවන්. ඉතින් දැන් සෙන්සිටිව් ස්කින් ගැන කතා කරනකොට ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් ඇවිල්ලා අපිට හරියන ප්‍රොඩක්ට්ස් මොනවාද? right? ඉතින් ස්පා සලෝන් එකේ මම දැන් කාලයක් තිස්සේ මමත් පාවිච්චි කරන ප්‍රොඩක්ට් එකක් රේන්ජ් එකක් තමයි මෙන්න මේ රේන්ජ් එක. Lotus and Rambutan skin care range එක. ඉතින් මේක හරිම අමාරුයි. sensitive skin එකක් තියෙන කෙනෙක්ට product range එකක්ම තෝරගන්න. ඉතින් usually sensitive skin
ඔය දැන් ඉන්ටර්නැෂනල් තියෙන රේන්ජස් වලින් කරන්නේ ඒක මේන්ටේන් කරන එක. හැබැයි මේ රේන්ජ් එකෙන් මේන්ටේන් කරනවා විතරක් නෙමෙයි මේක ඔයගලගේ ස්කින් එක එක්ස්ට්‍රා හයිඩ්‍රේට් කරනවා, ඔයගලගේ පිග්මන්ටේෂන් නැති කරනවා, ස්කින් එක හෙල්දි කරනවා. ඒ ගොඩාක් බෙනිෆිට්ස් එක්ක කියන්නේ හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා නේ. we have to talk about the ingredients also. අපි ප්‍රොඩක්ට්ස් ටික ඉස්සෙල්ලම පෙන්නලායිමු. ඊට පස්සේ අපි එකින් එක ඒකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ගැනත් කතා කරමු. පළවෙනි ප්‍රොඩක්ට් එක විදිහට තියෙනවා ෆේස් වොෂ් එක. සාමාන්‍යයෙන් අපි හැම දෙනෙක්ටම අත්‍යවශ්‍ය වෙන ස්කින් කෙයාර් රූටීන් එක තියෙන මස්ට් තියෙන්න ඕනේ තියෙන ප්‍රොඩක්ට් එක තමයි ෆේස් වොෂ් එකක්. ඉතින් මේ රේන්ජ් එකෙත් ෆේස් වොෂ් එකක් එනවා. ඉතින් මේක හරි ක්‍රීමි ෆෝමියුලා එකක් තියෙන්නේ. අනිත් දේ ඇවිල්ලා ගොඩක් වෙලාවට ඔය සෙන්සිටිව් ස්කින් තියෙන කට්ටියට ඒගොල්ලෝගේ ස්කින් ටයිප් එක දැන් හිතන්නකෝ අපි කලින් කතා කරා වගේ ඩ්‍රයි ස්කින් එකක් හරි ඔයිලි ස්කින් එකක් හරි තිබ්බයි කියලා. එතකොට ඒ ස්කින් ටයිප් එකට ප්‍රොඩක්ට් එකක් ගත්තම සමහර වෙලාවල් වලට ස්කින් එකේ යන සෙන්සිටිවිටි එකට ඒක ඇඩ්‍රස් වෙන්නේ නැහැ කොහොමද? සෙන්සිටිව් ස්කින් එකට ප්‍රොඩක්ට් එකක් ගත්තම ඒගොල්ලෝගේ අර ඔයිලිනස් එකද ඩ්‍රයිනස් එකද කියන එකට ඇඩ්‍රස් වෙන්නේ නැහැ. හැබැයි මේ ෆේස් වොෂ් එක ඕනම ස්කින් ටයිප් එකක් තිබ්බට ස්කින් එක සෙන්සිටිව් නම් ඒ සෙන්සිටිවිටි එක බැලන්ස් කරලා අර ස්කින් එකේ තියෙන ඔයිල්නස් එක හරි ඩ්‍රයිනස් එකත් බැලන්ස් කරන්න පුළුවන් හැකියාවක් තියෙන ප්‍රොඩක්ට් එකක් තමයි මේ. මම මේක හරිම ආසයි. දැන් වොෂ් කරලා ඉවරුනහම යූජුවලි ෆේස් වොෂ් එකකින් පස්සේ ලොකු ඩ්‍රයි ෆීලිං එකක් එනවා. මේක එහෙම නැහැ. මේකේ පොඩ්ඩක්වත් එහෙම නැහැ. මොයිස්චර් එකක් තියෙනවා මේකෙන් පස්සේ. even if you do it double cleanse කරත් yes. next one මොකද කතා කරන්නේ? treatment exfoliating mask එකද? මගේ personal favorite එක කතා කරමු මෙන්න මේක. treatment ultra hydrating day and night treatment. ඉතින් මේක විශේෂයෙන්ම මේක ඔයගලන්ට 10 to 15 minutes දාලා තියෙනවා. මගේ favorite 15 to 30 minutes නේ දාලා. මේක මගේ personal favorite එකක් වෙන්නේ ඇයි කියලා කියන්න. මේක ඇත්තටම මට මේ ස්පාසිලාන් එකේ මේ range එක launch කරපු හැටියෙන් දැන් මම දන්නේ නැහැ මොකද්ද කොහොමද මගේ skin එකට තෝරගන්න කියලා. ඉතින් මේක තමයි මට recommendation එකක් විදිහට ආවේ. ඒකත් skin එක glow කරලා boost කරන්න පුළුවන් අර boost radiant එකක් දෙන්න පුළුවන් product එක විදිහට. ඉතින් මම ඇත්තට මේක අරගෙන try කරලා බලමු. දැන් හෙට වගේ මට මොන හරි shoot එකක් තියෙනවා නම් මං කරන්නේ මේක තමයි instant glow. මං කරන්නේ ටක් ගාලා මේ product එක රෑට apply කරනවා. එතකොට 30 minutes තියලා wash off කරන්න පුළුවන්. නැත්නම් overnight මම නම් තියනවා සාමාන්‍යයෙන්. overnight තියන්න පුළුවන්ද මේක? මම තියනවා. not recommended. not recommended. but 30 minutes වලින් wash off කරන්නත් පුළුවන්. ඉතින් අර ඇත්තටම ඒක අර හදිස්සි නම් ටක් ගාලා උදේ උනත් ටක් ගාලා pack එකක් වගේ මේක ජෙල් එකක් නේ. ඉතින් ටක් ගාලා දැම්මම 30 minutes තිබ්බ wash කරා instant glow එකක් skin එකට ගන්න පුළුවන්. ඉතින් අර මේකේ ඇත්තටම ingredients ටික නිසා තමයි ඒක අර වාට effect එක එන්නේ. අපි ඒක ගැන ඊළඟට කතා කරමු. අපි ඔහොම කතා කරමු මොනවද මේකේ තියෙන්නේ කියලා. sensitive skin එකකට හැම එකක්ම දාන්න බෑනේ. definitely. මේගොල්ලෝ use කරලා තියෙනවා two main ingredients. lotus and rambutan කියන්නේ internationally කියන්නේ මම දැන් පොඩක් කියවලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් මේ range එකත් එක්ක වැඩ කරපු නිසා ඇත්තටම මේ sensitive skin එකට ගොඩක් ගැලපෙනවා. මොකද lotus leaf, rambutan leaf දෙකෙන්ම skin එක soothe කරන, redness අඩු කරන, දැන් අර sensitive skin එකට අවශ්‍ය කරන hydration එක ලබා දෙන්න පුළුවන් දේවල් තමයි මේ lotus and rambutan තියෙන. rambutan ගෙඩිනේ. exactly. මොකද මේ range එක මුලින්ම ආපු හැටි මම කිව්වේ අර rambutan වල තියෙන ඒවා තමයි දාලා ඇත්ත කියලා බත් මේකේ තියෙන්නේ. මම හිතුවා ඕලු මල නෙළුම් මල. ඔව් මේක ඇවිල්ලා rambutan leaf එකේ extract එක හරිම unique formula එක තමයි මේක මේ මුළු range එකම හදලා තියෙන්නේ. ඉතින් specially ඔයාගේ skin එක ගොඩක් sensitive නම් ඔයාගේ skin එක treatment එකක් විදිහට use කරන්න පුළුවන් super product එකක් තමයි මේ. ඊළඟට මොනවාද? My personal favorite. Okay. Lotus and rambutan face treatment milk serum. Yes. They overnight දාන්න මේක. මේකත් දාන්න පුළුවන් but I simply love this. this is also really good. Okay. මේක තමයි මම usually use කරන්නේ. මේ මොකද overnight ම තියන්න පුළුවන්. very thin layer එකක් දාන්න තියෙන්නේ. උදේ නැගිටිනකොට you literally feel අර serum එකක් සාමාන්‍යයෙන් හොඳට absorb වෙනවනේ. ඒනකොට උදේ මූණ wash කරනකොට ඒ අර youthfulness එක skin එක glow ඒක තියෙනවා මේකෙන් පස්සේ. ඉතින් මේකෙත් අර අනිත් ඒවා lotus and rambutan නැරෙන්න තා මොනවාද favorite aloe vera. Yes.
ඇලෝවෙරා කියලා කියන්නේ අපි හැමෝම දන්නවනේ සාමාන්‍යයෙන් ඒ කාලේ ඉඳන්ම මොනවා හරි සෙන්සිටිවිටි දෙයක් වුණොත් ඉතින් ඒ වගේම මොනවා හරි බර්න් එකක් වුණොත් අපි ටක් ගාලා ලේසියට කරන්නේ කෝමාරිකා ගන්න එක. ඉතින් ඒක නිසා මේකේ අනිවාර්යයෙන්ම කෝමාරිකා තියෙන ගොඩක් ස්පාසිලොන් ප්‍රොඩක්ට්ස් වල කෝමාරිකා තියෙනවා. නැති එකක් නෑ මම හිතන්නේ. ඔව් ඒක තමයි ස්පාසිලොන් ප්‍රොඩක්ට්ස්. ගොඩක් ස්කින් එක ස්මූත් කරන්න පුළුවන් ගොඩක්ම හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි ඇලෝවෙරා කියලා කියන්නේ. and the other ingredient calendula මං හිතන්නේ සිංහලෙන් ඔය දාස්පෙතියා වගේ නමක් නේද I'm not sure ඒකේ දැන් calendula කියන්නේ internationally පිළිගත්ත sensitive skin එකට ගොඩාක් හොඳ ingredient එකක්. ඒකෙන් සූත් කරනවා වගේම hydration and enhance your skin tone. right. Marigold කියන්නේත් මං හිතන්නේ ඒකට. same ඒක තමයි. දැන් ගොඩක් වෙලාවල් වලට sensitive skin තියෙන කට්ටියට තියෙන තව ප්‍රශ්නයක් තමයි දැන් අපි හැමෝම කැමතිනේ අපේ skin එක glow කරගන්න. ඉතින් ultimate goal is to get a radiant skin. ඉතින් එතකොට ගොඩක් වෙලාවල් වලට ඒගොල්ලන්ට ඒක ආසාව තිබ්බට products පාවිච්චි කරන්න බෑ. මොකද අර ස්කින් එක ගොඩක් සෙන්සිටිව් නිසා. හැබැයි දැන් මේ රබුටන් and lotus කියන මේ රේන්ජ් එක යූස් කරොත් එහෙම කිසිම ප්‍රශ්නයක් නැතුව ස්කින් එක ග්ලෝ කරගන්නත් පුළුවන්. Alrighty, the next one very interesting. Make a lotus and rambutan active cell extract vitamin B12 තියෙනවා. ඒ ගැන කතා කරන්න ඕනේ අපි. Make a exfoliator and a face mask. right. ගොඩක් වෙලාවල් වලට ස්පාසිලොන් එකේ එන එක්ස්ෆෝලියේටර්ස් වල අපිට මාස්ක් එකක් විදියට සහ එක්ස්ෆෝලියේටර් එක දෙක විදියටම යූස් කරන්න පුළුවන්. කරන්න තියෙන මේක ඇප්ලයි කරලා මිනිත්තු කිහිපයක් මූණේ තියලා ඊට පස්සේ ස්කින් එකේ ඩෙඩ් සෙල්ස් ටික ඉවත් කරගන්න එක. ඒක ගොඩාක් ඉම්පෝටන්ට් දෙයක්. ඒ වගේම අපි ඊළඟ ප්‍රොඩක්ට්ස් දෙකත් ඔහොමම කියමු. Sure. Only one no. Day protect. Yes. දෙකම එක. ඒක මම දෙකක් තියෙනවා කිව්වා මම බලමු මොකද්ද මේ අනිත් එක කියලා. Day protector. ඉතින් මේකෙත් අර සෙස් water stress. water stress කියන්නේ water ලංකාවේ සාරන. මොඩේ සිංහලෙන් කියන එක. ඒකේ මේ කියන්නේ ගොඩාක් ඔය sensitive skin එකට ඔය ingredient එක විශේෂයෙන්ම මොකද ඒකේ 95% තියෙන water. ඒකත් එක්ක හරි සූත් වෙනවා. again අර මේ අපේ skin එක මේ sensitive වෙන්න එක හේතුවක් තමයි අපේ skin barrier එක destroy වෙනවා. අපි කරන දේවල් වලින්. environmental factors වලින් එතකොට අපි ගාන cream, වැරදි products use කරන ඒ barrier එක fix කරන්න පුළුවන්. මේ ingredients වලින්. ඉතින් මේ plus මේක day protect එකක් හින්දා මේකේ SPF coverage එකකුත් තියෙනවා. ඉතින් ඇත්තටම sensitive skin එකක් තියෙන කෙනෙක්ට මුළු skin care routine එකටම හරියන products තමයි මේ range එකෙන් අපි හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේකේ color එක ගැනත් කියන්න ඕනේ. මේක originally ingredients වලින් ආපු color එකක් නේ. මේක color add කරලා නැහැ. ඒක මම දැනන් හිටියේ නෑ ඇත්තටම. Okay, that's amazing. Yeah, that's a fact. Oh. That's nice. මේක කියන්න අමතක වුණා. මේක අර ඇතුලේ තියෙනව නේද මේ චූටි bubbles, what do you call granules? Yes. Exfoliating beads. Yes. මේකෙන් අපේ ස්කින් එක එක්ස්ෆෝලියේට් කරන්න අර මයිල්ඩ්ලි එක්ස්ෆෝලියේට් කරන්න විදියට තමයි මේක හදලා තියෙන්නේ. අර ගොඩක් harsh granules එකතු කරලා නැහැ. ඉතින් ඔන්න ඔයාට sensitive skin එකක් තියෙනවා නම් මම හිතනවා අද කතා බහ ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔන්න ආරාධනා කරනවා තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම ස්පාසිලොන් good living channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඉස්සරහට මොන වගේ වීඩියෝස්ද බලන්න කැමති කියලා comment section එකේ comment කරන්න අමතක කරන්න එපා නේද? We'll see you next time. Bye. See you.